අහිංසක හිතක් 15 වෙනි කොටස ලියන්නේ ඩී හේරත්. සියලු වැඩ කටයුතු නිමා වූ නිසාම පිනිදී හා සස්ගේ මව උඩු මහලට වී තේ පානය කරන්නට වූයේ උණු උණුවේම පුච්චාගත් කේක් කෑල්ලක් රස විඳින ගමන්මය. එළියේ ඇදහැලෙන වර්ෂාව නිසාම ගතටත් හිතටත් අමුතුම නැවුම් බවක් ගෙනවිත් තිබුණේය. තමන් ආදරය කරන මිනිසාගේ නිවසේ මෙලෙස කල් ගෙවන හැඟීම කෙතරම්ද කීමටවත් පිනිදීට සිතා ගන්නට පවා අසීරු දෙයකි. ඈ මේ හැඟීමට ආසා කළාය. වැස්සේම හොඳට නාගත් සස්ත එතැනට ආවේ ඒ වේලාවේය. අම්මේ මට තේ නැද්ද? ඔහු වසන්නට වූයේ මවගේ පුටු ඇඳ මත වාඩි වී කරට අතක් දමා ගනිමිනි. ඒත් සමගම ඔහුගේ නෙත් ගියේ පිනිදී දෙසටය. මෙයත් නාලා දැම්මා? ඔව් මහන්සි නිසා මාත් නාගන්න කිව්වා. හුරුත් නෑනේ තව මෙහෙට. දැන් ඉඳන් හුරු වුණදේ. ඈ කී කතාව නම් පිනිදීට තේරුණේ නැත. නමුත් ඈ මද සිනහවක් පාන්නට වුණි. මෙන්න තේක. කේක් කෑල්ලක් එක්ක බොන්න. අපි යන්දු චුට්ටක් හාන්සි වෙන්න. කුඩා මේසය මත වූ තේ පෝච්චියෙන් තේ කෝප්පයක් පිළියෙල කර දුන් සස්ගේ මව පිනිදී සමගින් පහළට ගියේ ගතේ මහන්සිය මදක් නිවා ගන්නටය. දූ රෑට උයලා තියෙන්නේ. මට කන්න බෑ. අයියත් එක්ක කන්න හරිද? මං ටිකක් ඇලවෙනවා. හරි මහන්සි දරුවෝ. හරි නැන්දේ. ඉඳින් කාලය ගෙවී යන අයුරු නම් සිතාගත නොහැක. දානේ වැඩ කටයුතු නිමා වී ගෙදර යන විට පිනිදීට මව පවසා ගියේ සතියක් පමණ මෙහි සිට නැවත සස් සමගම එන්නය කියාය. ඉඳින් ඈට එදින දැනුණ සතුට මේ මොහොතේත් මතක් වන්නට වුණි. කෙමෙන් රාත්‍රිය උදාවද්දී වර්ෂාවේ නම් කිසිදු අඩුවක් නොවිනි. එය එන්නම වැඩි වූවා පමණි. කාමරයේ දොර වසා විදුලි පහන් නිවා දැමූ පිනිදි ජනේලය විවර කළේ වැහි බිඳු වලින් ඇඟට වැදෙන හිරිකඩේද විඳ ගනිමිනි. ඉඳින් ඈට එය ඇගේ කුඩා කාලය මතක් කළාය. වේලාව රාත්‍රී 7ට පමණ වන්නට ඇතැයි ඈ සිතුවාය. ඈ ජනේලයෙන් වැටෙන දියබිඳු අල්ලමින් සිටියත් එක්වරම බය වන්නට වූයේ ඇගේ දොර වැසෙන හඬටය. කවුද? ඈ අසා ගත්තේ ගොත ගසමිනි. ඈ දොර වසා දැමුවා ඈට හොඳටම මතකය. එක්වරම දුරකථනයේ එළියෙන් ඇයට පෙනුනේ ඔහුය. මේ ඔයා නැන්දා? ඈ ජනේලය ළඟින් සිට ගන්න ගමන් කියා ගන්නට වුණි. සද්ද කරන්න එපා. අම්මා නිදි. මට කතා කරන්න ඕනේ. ඔහු පැවසුවේ ඈ ළඟට පැමිණෙන ගමන්මය. ඔහුට මේ රෑ කතා කරන්නට ඇත්තේ මොනවාද? මේ සීතලේ මෙයා මං එක්ක මෙතන ඉද්දි අනේ මට දරාගෙන ඉන්න බැරි වුණොත් සර් මං ගැන මොනවා හිතයිද? ඇගේ සිතේ ප්‍රශ්න රැසකි. සස්ටද ඈව දුටු පසු ඉවසුම් නැත. ඉක්මනින් ඈව සිප ගන්නට මොළයෙන් විදාන දෙන්නේය. ඒත් එයට ඈ ඉඩ දේවිද? ඈ සමග යා හැකි උපරිම දුර යාමට ඔහුට අවැසිය. ඉඳින් ඔහු ඈ ළඟට එන්නට වූයේ ඈව ජනේලයේ බිත්තියට සිර කර ගනිමිනි. දෙදෙනා හරි හැටිම නොපෙනුනත් ජනේලයෙන් පිටත ආලෝකය මදක් ඇගේ මුහුණට වැටී ඇත්තේ ඇගේ පුදුමය පිරි බෝල ඇස් ඔහුට මනාවට දිස්වද්දීය. ඔහුගේ සුසුම් වලින් ඈ දැවිමින් උන්නාය. ඔවුන් මේ කරන්නේ වරදක්ද නැතිද යන්නවත් ඔවුන් නොදැන උන්නාය. ඉතින් ඊළඟට කතාවේ මොකද වෙන්නේ කියලා බලන්න දැන්ම අපේ channel එකට subscribe වෙන්න. එහෙනම් ඊළඟ කොටසින් හමු වෙමු. Thanks for watching.